අපි දුන්නා. පුංචි කාලේ දරුවගේ කට රහ පුරුදු කරන්න. පුංචි කාලේ දරුවා මේක කන්නේ නැහැ කියලා අතහැරියොත් අපිත් ඒක පිළිඅරගෙන මේ දරුවා කන්නේ නැහැ කියලා දරුවට ඒක රස උරු වෙන්නේ නැහැ. ඒ නිසා හැමදේම දරුවන්ට පුරුදු කරන්න. පෝෂණය ගැන හිතන්න හැමදේම. මේ පෝෂණයට අපිට තවම මෙච්චර විනාශ වෙච්ච රටේ තාමත් අපිට පාරවල් තියෙනවා. කොස්සටේ තියෙන වටිනාකම තාම අපි අඳුරගෙන නැහැ. කොහිල ටිකේ තියෙන වටිනාකම අපි තාම අඳුරගෙන නැහැ. වැල් කොහිල දරුවේ තියෙන වටිනාකම සිංගප්පූරු කොලේ අර ජපාන් බටු කියලා අපි කියන එකේ කොලේ තියෙන වටිනාකම තාමත් අපිට මේ රබරොත්තකට ගියාම කලාතුරකින් හරි ගොළු කොළ ටිකක් කඩාගෙන කන්න පුළුවන්. කැරෑ කොකු ටිකේ, මියන දළු ටිකේ, කැබෙල්ල දළු මාළුවේ අගේ අපි වටගෙන නැහැ. පොස් ගහේ කොච්චර දේවල් තියෙනවද? ගැට පොස් තියෙනවා, පොස් මැල්ලම කන්න පුළුවන්, ඊට පොස් තම්බල කන්න පුළුවන්. අනේ අපේ ගෙදර පොස් කන්නේ නැහැ ඒකින්ද අපි තම්බන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි පොස් කපන්න කම්මැලි. බෝල් ටික ගෑවෙනවා. මේ ප්‍රශ්නේ. දරුවගේ පෝෂණය ගැන හිතන්න. වැදගත් නේද? දරුවගේ මොළේ වර්ධනයට ඒක වැදගත්. අපි හිතන දේවල් සමහර වැරදි තියෙනවා. දැන් අපි මොන්ටිසෝරියේ දරුවා ඉඳලා කියන්නේ අකුරු ගන්නන්න. ළමා මනෝවිද්‍යාවේ කියනවා ළමයින්ට මොන්ටිසෝරි නැත්නම් පෙර පාසල් වියේදී අකුරු ගන්නන්න එපා කියලා. මොකද ඒක දරුවට බලපානවා. දරුවා වැඩිමල් වෙනකොට දරුවගේ මනසට ඒක අයහපත් විදිහට බලපානවා. ඒක නිසා අධ්‍යාපනයේ දේවල් තීරණය කරන්නේ දරුවගේ අනාගතය ගැන හිතලා. ඒවට පොඩ්ඩක් හිතනවා. දරුවන්ගේ පෝෂණය ගැන හිතන දරුවන්ට කන්න බොන්න දෙන ටික ගැන කල්පනා කරන්න. මම ඒක ආයෙමත් කියන්නේ මේක බරපතල ප්‍රශ්නයක්. මම එක උදාහරණයක් කියන්නම්. ලංකාවේ පෝෂණ විද්‍යාව පිළිබඳව විශේෂයෙන් හදාරන මගේ වෛද්‍ය මිත්‍රයෙක් මට කියපු එකක් තමයි අයියා මම මේ ක්ලිනික් වලට ගියාම දෙමව්පියන්ට කියනවා පොඩි මාළු කන්න දෙන්න ළමයින්ට. පොඩි මාළු අපි දන්නවා පුංචි මාළු කූරි අපි කන්න දෙනවා. ඉස්සර නම් මම දන්නේ මේ දැල්ලා දෙන කාලේ මම ඇවිල්ලා ওই පායාගලට එහා ওই බේරුවල දිහා වැල්ලේ අර ඒ දවස්වල ලොකු මුසල් වගේ පෙට්ටි වලින් මාළු දෙනවා. රුපියල් 800යි මට මතකයි. දැන් අවුරුදු 10කට 12කට කලින් ඊටත් වැඩි. අරගෙන යනවා මාළු පෙට්ටියක් මම අරගෙන ගිහලා අහලපාලයටත් දීලා ගෙදර නිකන් තම්බලා ගන්නවා. හරි. ඊට පස්සේ අර ක්ලිනික් එකේ දැන් අම්මලා ගන්න දුන්නද ළමයින්ට පොඩි මාළු. අනේ දුන්න දොස්තර මහත්තයා අපි දුන්නා. අපි ගෙනල්ලා දුන්නා. දැන් කොහොමද දුන්නේ? අපි මාළු ටික හොඳට තම්බලා අරගෙන ලුණු ගම්මිරිස් දාලා ඊට පස්සේ මාළු ටික හිමීට මාළු වගේ අර මේ කටු අයින් කරලා දරුවට කන්න දුන්නා. ඇයි පොඩි මාළු කන්න දෙන්නේ කියන්නේ? පොඩි මාළු කන්න දෙන්න කියන්නේ කටු වල තියෙන ගුණය නිසා, කැල්සියම් නිසා. ඒතර අම්මා දීලා තියෙන්නේ කටු අයින් කරලා. මේ තමයි අපි වැඩි හොඳට කරන දේවල්. අපෝ හිර කරගනි කියලා බයයි. ඒතර අපි කරන්න ඕන දේ කරලා තියෙන්නේ කරන්න ඕන විදිහට නෙමෙයි. මේක ප්‍රශ්නයක්. පෝෂණය සම්බන්ධ කාරණේදී මේක හරියට වරපතලයි. මම මේක කියන්නේ මේක දැන වෙනවා දිගින් දිගට. මේකට අපි පිටි දෙන්න හදනවා දරුවට. දැන් ලංකාවේ හයිලන්ඩ් පිටි එක, මිල්කෝ පිටි එක වගේ හොඳ පිටි එකක් කොහෙවත් නැහැ. හැම පිටි වලටම විවිධ ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය මුහු කරනවා. ඒකට ලෝකෙන් අවසර දීලා තියෙනවා. අපිට අපේ රටේ කිරි සම්පත තියාගන්න පුළුවන්කම තියෙද්දි අපි ඒක නොකරේ. ඒක හරි බරපතල. දැන් උතුම් සෙම වැඩි වෙනවා. අපි පුංචි කාලේ බැවිල මුල් ටිකක් දාලා ඉඟුරු පෙත්තක් දාලා කිරි එක බොන්නේ. ඒතකොට සෙම ගතිය යනවා. හැබැයි දැන් අමාරුයි. මොකද කිරි එක ලිපෙදිලා අපි බලාගෙන ඉන්නෝනේ කිරි එක උතුරනවා. ඒක වෙන කර්මාන්ත. ඒකින්ද අපේ පහසුවට අර ටිකට යනවා. පිටි පැකට්ටයක් ගෙනල්ලා දෙනවා. එහෙම කරන්න බෑ. මේක අපේ ආර්ථිකයටත් වැදගත්. ආර්ථිකය අපි ගෙදර ආර්ථිකය. අපි හැමෝම දුක් විඳලානේ හම්බ කරන්නේ. අපේ හැම රුපියලක්ම වටිනවා අපි. මම මට නම් බස් එකට රුපියල් 30 දීලා ඉතුරු රුපියල් 30 තුන දුන්න තුනම මම කොන්දොස්තරත් එක්ක රණ්ඩු කරනවා. මොකද මම සාධාරණ හම්බ කරන සල්ලි ඒ රුපියල් තුන මට වැදගත්. මම මාසේ රුපියල් 3 ගානේ දවස් 20ක් දෙපැත්තට උදේට යන්නයි හවතට එන්නයි ඒගොල්ලන්ට පූජා කරොත් රුපියල් 120ක්. මට නැතේ. ඉතින් මම හම්බ කරපු සල්ලි. ඒ මගෙන් ඉල්ලන්නේ නැත්තේ. හරි මම බස් එකේ ගාන ගිහුණා මට ඉතුරු සල්ලි දෙන්න ඕනේ. ඕගොල්ලෝ දුප්පහන්සිලා හම්බ කරලා විවිධ රැකියාවන් කරනවා. දවසට රැකියාව දෙක තුන කරන්න ඉන්නවා. හරි. මේක බරපතලම තත්ත්වය තමයි. දැන් අපේ දරුවෝ පුදුලා දෙන මේක ඊළඟ ප්‍රශ්නේ මේ ලංකාවේ. දැන් අපි ලෝකෙත් එක්ක අන්තර්ජාලයෙන් ගනුදෙනු කරන්න පටන් ගන්නවා. අන්තර්ජාලයෙන් ගනුදෙනු ඉන්ටර්නෙට් ජොබ් කියලා જાතියක් තියෙනවා. ඒතර අපි ඉන්ටර්නෙට් එකේ ඔන්ලයින් වැඩ කරනවා. ප්‍රශ්නේ තමයි ලෝකේ ගෝලයක් වගේ ඉන්නේ. ඒතර මේ පැත්තට ඉර පායනවා අනිත් පැත්තට කරුවලයි. අපිට දවල්ට කැනඩාවට රැ. ඒතර කැනඩාවේ රස්සාවක් හම්බුනාම කැනඩාවේ රස්සාවේ වැඩ ටික අපි මෙහි කරන්න ඕනේ මේ දවල් වෙලාවට. අපිට රැ. අපේ දරුවෝ රැලි නිකන් ඉඳ තියලා මෙදි මරනවා. එහෙම දරුවෝන හම්බෙලා තියෙනවා. ඒතර ඒ දරුවන්ගේ ඇස් වලට වෙන දේ, මොලේ සෛල වලට වෙන දේ අපි දීර්ඝකාලීනව හිතලා තියෙනවද? නැහැ. ඒ නිසා මම කියන්නේ මේව වෙනස් වෙන්න ඕනේ. දැන් පෝෂණය ගැන හිතන්න. හරි. ඊළඟට තමයි දරුවට අවශ්‍ය පරිසරය හදලා දෙන්නේ. දැන් මේ පරිසරය කියපු ගමන් හිතන්න එපා අපේ දරුවට වෙනම කාමරයක් දෙන්න ඕන. ඒ ටික හදලා දෙන්න එහෙම. එහෙම නෑ ගෙවල් වල. ඔයගොල්ලෝ පිළිගන්නේද මම දන්නේ. මගේ පුංචි කාලේ මම ඉස්කෝලේ පහේ පන්තියට ගිහින් පොල්ලතු කරලා. මගේ තාත්තා ලංකාව පුරා විවිධ දුෂ්කර පාසල් වල ගිහිල්ලා මට මතකයි ලෝඩි එක ගෙදර බඩු ටික පටවන අල්මාරියක් තිබුණා. අර යකාගේ දත වගේ හෙල්ලෙනවා. තරණ ගලවනවා හයි කරනවා. ගලවනවා හයි කරනවා.
අන්තිමට ඔය ටික පටන් බල්ලෝ බලල්ලු අර මල් පොච්චි ඔක්කොම ටිකක් පටවගෙන රයි කාලේ දිවිච්ච අර අඩල වගේ දිවිච්ච ලොඩි වල පල්ලම් පොලි ගියා කඳු නැග නැග බෑ බෑ අන්තිමට ගමට ඇවිල්ලා පදිංචි වෙලා කුලිය ගෙදරක තමයි මම පදිංචි වෙන්නේ. ඊට පස්සේ තාත්තා ගේකට අත්ති අරන් දානවා. ඒ ගේකට අත්ති අරන් දාලා ගේ හදන කල් ඉන්න තැනක් නැහැ. අන්තිමට අපි කරන්නේ මේ බාසුන් නෑරන මුලින් අත්තු මඩුව මැටි ගහලා හෙවිලි කරගෙන අපි ඒකට පදිංචි වෙනවා. මම දැකලා තියෙනවා අර අපි කතාවල කියන්නේ ලේ මාපිලා බහිනවා ඒ වහලා දිගේ පහරට කියලා. මාපිලුගේ ඇතුළේ ඉන්නවා මම දැකලා තියෙනවා. නයිගෙට එනවා. වහින කාලේට උල්දිය මතු වෙනවා. මුලින්ම වලකස් කුස්තියක් අපි පාවිච්චි කරේ. මට ඒ ජීවිතේ හොඳට හුරු. ඒකින් මම මේක හොඳටම දන්නවා. හරිද? ඒක නිසා පුංචි කාලේ මම සර්පෙන්ට බය නැහැ. පත්තයන්ට ගරුණන්න බය නැහැ. දැන් අද සමහර අපරාධ දාතන කරපැත්තේ දෙක පුරා උඩ පැනලා කෑක් ගහලා ළමයි පිටරලාගෙන දුවනවා. නේද? අර පරිසරයත් එක්ක ජීවත් වෙන්නේ. එතනින් ඇවිල්ලා අපි ඒ ඉලපු කාලේ මම දන්නවා මේ ජීවිතේ හැටි. ඒක නිසා දරුවන්ට වෙනම කාමරයක් දීලා හොඳට කර්ටන් දාලා එහෙම දෙන්න බැරි වෙයි. හැබැයි අපි ඉන්න පුංචි ගෙදර කාමර දෙකක් තියෙන තනි කාමරයක් තියෙන සාලේ තියෙන තැනක් දරුවට මහන්සි වෙලා වැඩ කරන්න පාඩම් ටික කරන්න පුළුවන් පරිසරය හදලා දෙන්න පුළුවන්. එකක්